back to my YouTube channel. මම කාලෙකින් නේද. ඉතින් අද දෙසැම්බර් 31 හෝ ඔයාලා මේ වීඩියෝ එක බලනකොට ජනවාරි 1 වෙනිදා වෙන්නත් පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අද මගේ day life එක ගැනයි. ඊට වඩා ඔයාලට 2026ට ගොඩාක් ස්පෙෂල් වෙන දෙයක් ගැන තමයි මම අද කියන්නේ. ඒ තමයි guess what? ඔයාලා thumbnail එකේ දැනටමත් දන්නවා ඇති. gratitude chai එක. gratitude chai එකක් කියන්නේ මොකක්ද? gratitude chai එකක් කියලා කියන්නේ ඔයාට අවුරුද්දක් පුරාවටම ඔයා යුනිවර්ස් එකට ස්තුති කරලා ඔයා ලොකු chai එකක් ෆීල් කරනවා. හරිද? එතකොට ඒ ලොකු chai එකේ ඔයාට තියෙන ඔක්කොම දේවල් ඔයාට යුනිවර්ස් එකෙන් ලැබිච්ච දේවල් වලට ඔයා thanks කරනවා. අවුරුද්ද අන්තිමේට ඔයාට පුළුවන් මේ chai එකේ තියෙන ඔයා දාපු quality කරගෙන මොනවාද මම ලියලා තියෙන්නේ මොනවාද මට ලැබිලා තියෙන්නේ කියලා. එතකොට ඒ අවුරුද්ද පුරාවටම ඔයාට හම්බෙච්ච දේවල් ඔයා අවුරුද්ද අවසානයේ කියවනකොට ඔයාට ඔයා කැන්නම මාර ඉම්ප්‍රෙස් එකක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාට කියනවට වඩා අනේ ඔයා මෙහෙමයි ඔයාට මෙච්චර දේවල් ලැබුණා කියනවට වඩා ඔයා විසින්ම ඔයාගේ අතින්ම ලියපු දෙයක් බලද්දී ඔයාට තවත් ඉම්ප්‍රෙස් නේද? එතකොට සමහර විට 2027 ඊටත් වඩා ලස්සන වෙයි. ඊටත් වඩා දේවල් ඔයාට හම්බ වෙයි. ඉතින් ඔයාට 2026 කරන්න පුළුවන් හෙට ඉඳන් පටන් ගන්නකොට අනේ මට මෙච්චර දේවල් ලැබුණා කියලා හැමදාම රැට ඔයාට පුළුවන් කොල කැල්ලක් ලියලා ඒ ජායකට දාන්න. අද මට මේ දේ හම්බුණාට ගොඩාක් ස්තුතියි. අද මට මේ දේ හම්බුණාට ගොඩාක් ස්තුතියි කියලා. එතකොට යුනිවර්ස් එක ඔයාට ඔයා දවසින් දවස ඒවා ලියන්න යුනිවර්ස් එකට ඇට්‍රැක්ට් වෙනවා. එතකොට ඔයාට තව දේවල් හම්බ වෙනවා. අවුරුද්ද අවසානයේ හරි ලස්සන අවුරුද්දක් වේවි. බලමු ඒක කොහොමද හදන්නේ කියලා. Let's go. ඉතින් මොන වැඩේ කරන්න කලින් අපි කාම් වෙලා ඉන්න බෑනේ. කාම් වෙන්න පුළුවන් හොඳම දේ තමයි කැන්ඩල් එකක් පත්තු කරගෙන සින්දුවක් අහගෙනම අපේ වැඩ ටික කරගන්න එක. ඉතින් එන්නානේ ඔයාලත් මාත් එක්ක ඔයාලගේ 2026 ලස්සන කරගන්න. Let's go. හදන්න ලෑස්තින ගමන් ඔයාලට මම දෙයක් කියන්නම්. මේක gratitude chai එක අපි කරන්නේ යුනිවර්ස් එකත් එක්කනේ. එතකොට මේකෙදී අපිට law of attraction කියන එකත් අපිට තියෙනවා. ඔයාලා හැම වෙලේම පොසිටිව් දේවල් හිතන්න ඔයාලා නොහිතුවට ගොඩාක් දේවල් යුනිවර්ස් එක ඔයාට දෙනවා. ඒවා අපිට දැනෙන්නේ නැහැ. හැබැයි කොයිම හරි වෙලාවක ඒ දේවල් අපිට අපේ ඉස්සරහම පේන්න තියෙයි. මේක කියන මමවත් කලින් මේක විශ්වාස කරේ නැහැ. එනට මගේ හිතේ ලොකු විශ්වාසයක් දැන් තියෙනවා. අපි දෙයක් හොඳ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම යුනිවර්ස් එකත් අපිට පොසිටිව් වයිබ්ස් පොසිටිව් දේවල් දෙනවා කියලා. ඒක ඇත්තක්. gratitude chai එකක් හදන්න ඔයාලට අනිවාර්යෙන් ඕන වෙන්නේ මොකද්ද? chai එකක් නේ. මේ දෙන්නේ මම ගත්ත chai එක. ඔයාලට මේක ඔයාලා කැමති විදියට ඩෙකොරේට් කරගන්න පුළුවන්. gratitude jar කියලා ගහලා ඔයාලට මෙතන ලස්සන ස්ටිකර්ස් අලවලා ඔයාලට මේ chai එක ඔයාලගේ හිතට කියන්නේ දැක්කම ආස වෙන විදියට ඔයාලට මේ chai එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මම කොහොමද මේක ඩෙකොරේට් කරගන්නේ කියලා. මං හදලා ඉවරයි. ලොකුවට ඩෙකොරේට් කරන්න ඕනේ නැත්නම් මන්ට කැමති විදියට දැක්කම හරි මේක තමයි මගේ gratitude chai එක කියලා පේන විදියට මේව කරලා ඇති. මගේ එක නම් කැතයි හැබැයි. gratitude දැන් අපි මේකට අද 31st නේ. ඒක හින්දා අද මම දාන්නේ නැහැ මේකට මොකද හෙට රැට ඔයාට එදා දවසේ ඔයාට දුක හිතෙච්ච දෙයක් වුණත් ඔයා ඒක මට මේ දේ ලැබුණා මම මෙහෙම කෙනෙක් වුණා කියලා ස්තුතියි මට මේ දේ ලබා දුන්නට ස්තුතියි කියලා ඔයා දාන්න. ගොඩක් කියනවා ජර්නලින් කරන්න. එතකොට කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් රැට ඔයා ජර්නල් කරන්න කියලා. ඒකත් හොඳයි. හැබැයි ඔයාට මේක ලේසි දෙයක් නේ. ලේසි දෙයක් කියලා කියන්නේ මේ වගේ ස්ටිකි නෝට්ස් ටිකක් අරගන්න. ස්ටිකි නෝට්ස් ටිකක් අරගෙන මේ එක එකක ඔයාට එදාට ලැබිච්ච දේවල් ඩේට් එක දැම්ම මට මේ දේ ලැබුණාට හරිම ස්තුතියි.
මට මං අද එක්සෑම් එකක් පාස් වුණා. මට ඒකට ගොඩාක් ස්තුතියි කියලා ලියලා ඉවර වෙලා පුංචි කොළ කෑල්ල නවලා මේ ඡායකට දාන්න. At the end of the year ඔයාලට පුළුවන් මේ ඔක්කොම ටික කියවලා ඔයා ඉම්ප්‍රෙස් කරගන්න. ඒක හරි ලස්සනයි නේද? මම හිතන්නේ ඒක හරිම ලස්සනයි කියලා. මගේ ග්‍රැටිටියුඩ් ඡායක නම් මං හදලා ඉවරයි. එහෙනම් ජනවාරි 1 වෙනිදා ඉඳන් මම මේක ෆීල් කරනවා. ඉතින් මේ 2025 කොහොමද අනේ ඔයාට දැනුනේ කියලා මට කියන්න. ඒකත් හදලා ඉවරනාට පස්සේ මම ක්‍රිස්මස් දවස්වල ඉඳන්ම පටන් ගත්ත හැරි පොටර් මුලින් ඉඳන් බලන්න. ඉතින් ඒකින්ද මං ඉතුරු ටිකත් බලුවා. දැන් නම් අන්තිම ටික යන්නේ. ඔයාලටත් ඇති නේද එහෙම ඔයාලා ශුටි කාලේ ඉඳන්ම බලන්න ආස ඒ වගේ දෙයක්. ඒ වගේ මූවි එකක්. මම නම් හැරි පොටර් එකට ආසයි. ඉතින් හැමදාමත් ඔයාලට ඔයාලගේ ලයිෆ් එකට වචනයක් කියපු මම 2025 අන්තිම දවසෙත් ඔයාලට පොඩි දෙයක් කියන්න. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා කොච්චර මිනිස්සු දැන්නත් කොච්චර මිනිස්සු ගැහුවත් එකම එක වචනයකින්වත් කාටවත් හිතක් රීතන්නේ නැති අය. එහෙම මිනිස්සු දකිනකොට අපිට හිතෙනවා අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නව නේද කියලා. සමහර විට ඔයත් ඒ වගේ වෙන්න ඇති, මාත් ඒ වගේ වෙන්න ඇති. ඉතින් ඔයාගේ හිතටම කියාගන්න අනේ මං කොච්චර ලකී කෙනෙක්ද, අනේ මං කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඒ වගේම මේ 2025 අවුරුද්දේ ඔයාට වෙන්න තියෙන හැම නරක දෙයක්ම වෙන්න ඇති. ඔයා වැටෙන්න නැති. ඒ වුණාට ආයි නැගිටින්න නැති. ඔයා වැටි නැගිටින්න නැති. ඔයා ළඟින්ම ඉඳපු අය ඔයාට මේ වගේ දෙයක් කරා මෙහෙම දෙයක් කරා කියලා ඔයා ගොඩාක් දුක් වෙන්නේ නැති. හිතන්න එපා. 2026 දී ඔයාට ඔයාගේ යුනිවර්ස් එක ඔයාට සතුටුම හිතන දේවල් දෙනවා. Trust yourself. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔයා මේ ලෝකෙට ඔයා මේ මිනිස්සුන්ට හොඳම දේවල් කරනවා නම් කවදාවත් යුනිවර්ස් එක ඔයාට නරක දෙයක් කරන්නේ නැහැ. ඔයාට හැමදේම හොඳම දේවල් තමයි යා දෙන්නේ. ඒ වගේ දේවල් දුන්නේ ඔයාට ඔයාගේ ලයිෆ් එක ස්ට්‍රෝං කරගන්න. ඔයාට ඔයාගේ ජීවිතේ ස්ට්‍රෝං කරගන්න කියලා ඔයා හැම වෙලේම හිතන්න. Always think positive vibes. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ලයිෆ් එක, ඔයාගේ ජීවිතය, ඔයාගේ හැමදේම තව අඩියක් විතර උඩකින් තියාගන්න. අද vlog එකේ මට කියන්න තිබ්බ දේවල් ඔක්කොම ටික ප්‍රයොරිටයිස් කරගෙන ඉඳපු ටික මම කිව්වා. මොකද මේක අවුරුද්දක් ඉවරන දවසක දාන දෙයක්. ගොඩක් දේවල් කිව්වා මම හිතනවා ඔයාලට මං කියපු හැම දෙයකින්ම පුංචි දෙයක් හරි වැදගත් වෙන්න ඇති කියලා. එතකොට මේ මගේ දවසින් චූටි වෙලාවක් තමයි මං ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් 2025 දී ඔයාට ගොඩක් දේවල් ලැබෙන්නේ නැති, ඔයාට ගොඩක් දේවල් මිස් වෙන්නේ නැති, ඒ හැමදේම 2026 ඔයාට ඊටත් වඩා හොඳට හම්බ වෙනවා. Trust me and trust yourself. අපි වෙන කාවත් trust කරන්න කලින් firstly trust yourself. ඒක ඔයාට ගොඩාක් උදව් වෙයි ඔයාගේ හැමදේම කරගන්න. ඉතින් 2026 ඔයාලා හැමෝටම ගොඩාක් බලාපොරොත්තු ඇති. මටත් තියෙනවා. ඉතින් හැමදේම 2026 දී ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද vlog එක බලුවට thank you and I'll see you soon with the new vlog. මට හිතුණා vlog කියන පරක් වෙනකොට කට්ටිය අහනවා vlog එකක් නැද්ද කියලා. 2026 ජනවාරි 1 වෙනිදා ඉඳන් මගේ daily මම කරන දේවල් අප්ඩේට් එකක් විදියට WhatsApp channel එකේ මම දානවා. හෙට ඉඳන් ඊය වැඩ පටන් ගන්නවා. එතකොට මගේ daily updates ඔක්කොම මම WhatsApp channel එකේ දානවා. 2026
තවත් YouTube videos කියන්න මම පොරොන්දු වෙනවා. Bye bye.